good morning. The house අපි සිරිපා දෙනවා. අද ඉතින් වැඩ දවසක්. දවසේ ඉතින් house වැඩ කළා. එන්නේ කියලා බලමු. ලෝකී. වැඩට ගිහිල්ලා ඇවිල්ලා. තත්ත්වය බලමු මොකද වෙන්නේ කියලා. යා වීඩියෝ එකේ අප්ලෝඩ්. හැමදාමත් වගේ ඉතින් ඔන්න වැඩ දවසේ ඉතින් වැඩ පටන් ගන්න පයින්ම ගියා. ගිහිල්ලා ඉතින් දවසේ වැඩ කරලා හිතාගෙන හිටියේ සිරිපාදයන් මම හිතුවා මට යන්නම් බැරි වෙයි කියලා. මොකද කාර් එක එච්චරටම බිසි දවසක්. ඉතින් කොහොම හරි ගේමක් ගැහුවා. වැඩ ඉවර කරගත්තා හවස 4 වෙද්දී. 4:04 වෙද්දී ඉවර කරගත්තා. එතනින් ඉඳන් පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. ඊට පස්සේ ඉතින් ගමන යන්න වැඩ ඔෆ් කළා. යාළුවනේ දැන් වෙලාව 5:45 වගේ. 5:50 වගේ දවස ගත්තේ මේ වීඩියෝ එක. වැඩ ඔෆ් වෙච්ච ගමන් ඉතින් දිව්වා. ගෝගෙන ගියා. ඉතින් මට ටයිම් එක ගන්නවා කිය ඔක්කොම කරගන්න. ඊට බැලන්ස් එක ගැසුවේ කොහොමද කියලා බලමු. ඉතින් වැඩ ඔෆ් වෙච්ච ගමන් අයියෙන් ගියා ඩස්ට් එක. තේනවද දන්නේ කඩිමුටි දුකනවා අපි. වෙලාව 6:45. දැන් වෙලාව 6:45ට වගේ. හිතන්නකෝ ඉතින් කොහොමද මං ගියේ කියලා. හැමදාමත් වගේ ඉතින් බ්ලොග් එකක් ගන්න ගියා මට වෙන වැඩක්. ගමන ගියාට පස්සේ ඒ ගමන නිසාම බ්ලොග් එක කියලා අමතක වෙනවා. මගේ ඊට පස්සේ වීඩියෝ ටික අරගෙන පුළුවන් විදිහට කරගෙන ගියා. සමහරට මිස් වුණා. මේ ඔය ඉතින් ගත්ත වීඩියෝ ටික මම ඒවට ටිකක් හොයලා ඔයාලට දානවා. ඔන්න ඉතින් අපේ කෝඩු ළමයි යන්න පිටත් වුණ විදිය. ගමන ඇත්තටම පට්ට විනෝදයි. කොහොම හරි යාලා ඉදිකට පානේ ඉදිකට නූල අමුණගෙන එනේ යන්න පිටත් උනේ ඔන්න ඔය විදිහට. ඔය පේනවත් දන්නෙත් නෑ මේ උඩමලු යන අන්නාවට වගේ නිකන් ලයිට් එකක් පේනවනේ. අන්න ඒ තමයි උඩමලු. එතකොට මේ අපි යන්න ඕන උතනට සාමාන්‍ය ටිකක් ළඟයි වගේ පේනවට එන ගේමක් දුන්න යන්න. ඉතින් ඇත්තටම ගමන ගිහිල්ලා ඉවර වෙද්දී ඉතින් විතර මාල් සතුටක් තියෙනවා. අපි ඊටසේ වන්න උඩමළුවට යන්න ආසාවෙන් හිටියේ. ඒ වුණාට වැඩේ හරි ගියේ නැත. ඉතින් මේ අපි මගදී ඊටසේ වැළුවා. සාමාන්‍යයෙන් අපි ඉන්න හරියට ඒ කියන්නේ එහෙම බලන්න පුළුවන් අවුලක් නෑ ලොකුවට. ඔය හරි තමයි බලාගෙන හිටියයි. ඇත්තටම ලස්සනයි. පේනවද යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලාවට වගේ පේනවා ඒක. ඇත්තට ලොකු අවුලකුත් නැහැ. බලන් හිටියා. දැන්ටලා ඉඳලා විනාඩි 5-10ක් වගේ ඉඳලා එම්මයි යන්න පිටත් වුණා. ඇත්තන උදේ වාන්දර නම් මාරම ලස්සනයි. පේනවත් ඇයි ඉතින් කේම කියන හේතුව මොකද්ද කියලා. මිදුම් වලාවයි ඉරමුදුනයි ඔක්කොමත් යනකොට ඔන්න ඉතින් සෙට් එකේ ඉන්නවා.
අන්තිමේදී මේ ඔන්න ඉතින් ඉර මුදුන් වුණාට පස්සේ අපි ඔන්න ඔය පල්ලෙහා තමයි රත්නපුර පැත්ත. අපි ආවේ හැටන් පාරෙන් ඇවිල්ලා රත්නපුරට එන්න තියෙන ෂෝට් කට් එකෙන් ආවේ. මෙහෙම ඇවිල්ලා අපි මුදුන්ට යන්න පිටත් වුණා. සිරිපාද වාරයේ අන්තිම දවස් ටික. එතකොට මේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු සෙනඟක් හිටියා. මොකද අන්තිම දවස් කියන්නේ යන්න ඉන්න කට්ටිය බලද්දි එහෙම බැලුවා මේ උඩමළුව හරි ඔන්න ඔය හැටි තියෙන්නේ. ඊපස්සේ ඉතින් ඔන්න පොලියෝ උඩමළුවට අපි ඔන්න මෙන්න වගේ හිටියේ. බාන්නගේ දොතර කොච්චරලා හිටන් හිටියද කියලා. සාමාන්‍යයෙන් එක පඩියක පැය භාගයක් වගේ ඒ වගේ ටයිම් එකක් හිටියා. ඇත්තටම ඉතින් මේ මිනිස්සු මාර දුකක් විඳින්නේ. දුක වගේ තමයි ඉතින් මිනිස්සුන්ගේ හිතේ තියෙන භක්තිය. ඒ වගේ දෙයකට උනත් වඳින්න යන්නේ ඉතින් මිනිස්සුන්ට කොච්චර හිතේ ආසාවක්ද හිතේ කරුණා භක්තියක්ද බලන්න තියෙන්නේ. ඔන්න ඉතින් මේ පල්ලෙහා සෙනඟ අපි ඔන්න ඔතන ඉඳන් තමයි පැය 3ක් විතර ගියා ඔත ඉඳන් මෙතනට එන්නේ. එතකොට ඒ ගිහපු වෙලාවයි යාළුවෝ ටික නම් ඉන්නවා ඉතින් අන්තිමේදී ඊරව්ව තියෙන හරි ඇත්තටම මාර සීතලක් තිබ්බේ. ඉන්න බැරුව හිටියේ කියන ඒ තරමටම සීතල. අනිත් අයට කොහොමද කියන්න දන්නේ නැහැ. මට මාරම සීතලක් තියෙන්නේ. කොහොම හරි ඉතින් ඔන්න කට්ටියත් එක්කම හිටියා. ඔය හරි ඉතින් හිටියා ඕම උඩමළුවට කිට්ටු කරලා වගේ හිටියේ. අන්තිමේදී ඔන්න උදේ 7:45ට වගේ මේ දුන් වලාව ඉරන් සාමාන්‍යයෙන් ඉතින් මේ පැත්ත වැස්ස වැඩි කාලයක්. ඒ කියන්නේ වැස්ස තිබ්බ අපි යනකොට මෙන්න මේ ටික නම් පෙන්නන්න ඕන. බිව්වට පස්සේ මිනිස්සුන්ගේ තියෙන වැඩ කෝප් කියලා යනවා තැන් වල. අපේ මිනිස්සු ඉතින් තැනකට ගියාට පස්සේ ඉතින් ඒ තැන් පරිස්සම් කරන්න දන්නේ නැහැ. ඉතින් අපි ලංකාවේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් උඩමළු ඔන්න ඔතන තියෙන්නේ. පස්සේ මිනිස්සු ඉතින් ගියාට පස්සේ ඒ තැන් අපවිත්‍ර කරලා යාළගේ දේවල් කරගෙන ඔක්කොම තැන් වලට දාලා යනවා. තව කට්ටියක් එන්න ඕනේ. ඉතින් ඒවා පිරිසිදු කරන්න. අපේ මිනිස්සුන්ගේ වැඩ ඔන්න ඔහමයි. ඉතින් මේ අපි ඊගෙන කතා නොකරමු. ඔන්න ඕක අනිවාර්යෙන් වීඩියෝ කරගන්න. ඕක බලන් ඉදිරියම් විදුන් වලයන් ඇහිලි ගේ කන්ද. ආයි මාර ප්‍රාසන යෝග. පස්සේ මේ ඔන්න අපේ යාළුවෝ ටිකව ඉන්නවා. දැන් ළමයි කොහොමද මේ ටිකක් ළඟයි. ඒ කියන්නේ ඔන්න මෙන්න වගේ කිට්ටු කරලා ඉන්නේ. කොහොම හරි මේ ටික ඒ කියන්නේ ළඟ හිටියත් එතන යන්නත් පුදුම වෙලාවක් ගියේ. තිනකයි සෙනගයි තදබදියයි එක්ක අන්තිමේදී කම්මැලිකමට මම යක්ක කෙනෙකුයි වැඩේ පටන් ගත්තා. බලන්නකො ඉතින් ඕක. දඩු කෝඩු වන්නේ වන්නේ කිරි කෝඩු වන්නේ කිරි කෝඩු වන්නේ වන්නේ දඩු කෝඩු වන්නේ වන්නේ අපේ බුදුන් අපි වදින්නේ අපේ බුදුන් අපි වදින්නේ පෙරලි පෙරලි අපි වදින්නේ පෙරලි පෙරලි අපි වදින්නේ ආච්චිල අන්තිමේදී ඉතින් ඔන්න වන්නේ සීලට ආවා. වන්නේ රත්නපුර පාර ලොකු වෑයත්
අපි රත්නපුර පාරෙන් හැටන් පාරෙන් ඇවිල්ලා ලිපි ෂෝට් කට් එකකින් ඇවිල්ලා රත්නපුර පාරට දාලා ආවා. ඒක අපිට ගොඩක් පහසු වුණා. උලම් පාර නම් සැර වැඩි. ඉතින් මම හිතනවා මාර සතුටුයි. ගමන අවසානයේ ඇත්තම ඉතින් මොන කට්ට හරි කාගෙන ඇවිල්ලා මේ වගේ ඉතින් එන්න හම්බෙච්ච එක නෝන යාළුවොත් ඉන්නවා. තියාලා ඇවිල්ලා ඉතින් උඩ යන්න උඩමළුවට තියෙන ලොකේෂන් එක අපි ඔන්න ඔය හරි දැන් තමයි යාවේ. දන්නව කොච්චර දුර ඇවිල්ලාද කියලා. අන්තිමේ ගමන සාර්ථකව නිමයි. මම ඇවිල්ලා කට්ටිය ඉස්සරහා ඉකට දෙන්න. ගොඩක් මිනිස්සු ඉතින් තමන්ගේ වාසිය විතරයි බලන්නේ. අක්කේ පොඩ්ඩයි ඉන්න කිව්වත් ඉතින් යාලා අයින් වුන්නේ නැහැ. බර උස්සන් එහෙම වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ අයට පුළුවන් ඉතින් ඔයාලා ඉතින් පොඩි දව්වක් හරි කරන්න. ඇත්තටම මේක ලොකු විනක්. මම දැක්ක සමහරුන්ගේ කරප්පු එහෙම අර පටි එහෙම ගැල්ලා ඉතින් යාලා ඉතින් ඒවත් ගණන් ගන්න නැතුව ඒවත් ගාගෙන නම්මගෙන එහෙම යනවා ඉතින්. ඉතින් ඒ මිනිස්සු මාරු දුකක් ඉදින්න උඩට ඉතින් බඩු වැදගෙන ගිහිල්ලා ඉතින් අපිට ඕන කරන දේවල් මෙතනදී කරගන්න ඒවට එහෙම ඉතින් ඒ කඩවල් වලට ඉතින් මෙහෙම බඩු අරන් යන්න ලොකු මහන්සියක් ගන්න. මාවට ඕනිද හැරමිට? ආමේ ආවට ඕනිද? අන්තිමට ඉතින් සිරිපා කරුණා කරලා අන්තිම මොහොතේ බහැලා යන අවස්ථාව 60 පාරෙන් බැස්සේ. රත්නපුරෙන් ආවට 60 වලින් බහැලා අපි යන්න පිටත් වුණා. සිරිපාද යනවා නෙවෙයි යන්න වෙලත් වුණා නේ පහල කරුණා කරා. සිරිපාද ඉහළ කරුණා කිරීම පහල කරුණා කිරීම එහෙම තමයි කියන්නේ. උඩට යනවක්වත් නැතුව පහලට එනවක් කිලවක් නෙමෙයි. සිරිපාද ඉහළට කරුණා කිරීම සිරිපාද පහලට කරුණා කිරීම. එහෙම ආගිය ආවද බා? අන්න එහෙමයි වැඩේ වෙන්නේ ඉතින්. ඔන්න ඉතින් ඒ පැත්තෙන් එද්දී ගත්ත වීඩියෝ ටික ඔයාලගේ තියෙන මං කියන්නේ ඔයාලට හිතෙන දේ පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මේක අනිවාර්යෙන් වටිනවා ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් ඕන. මොකද වීඩියෝ එකට වැදගත් වෙනවා ගොඩක්. ඉතින් ඔයාලගේ සපෝට් එක තමයි ඕන. මං කියවනේ සිරිපාද ගමන ගොඩක් ආදල් කියලා. ඉතින් ඒකට කියන්න හොඳම සාක්ෂිය තමයි බලන්න පොඩ්ඩක් මේක. බලන්න ඔන්න හරි ඉතින් ඔය වගේ ආතල් ලඩක් කරගෙන අපි පල්ලෙහාට කරුණා කරන්න ගත්තා. බලන්න ඊට පස්සේ බලච්ච අරත කනවා එක්ක වෙලා බලා. ඊට පස්සේ ඉතින් අපේ ටික දෙනෙක් හිටියා උඩ. ෂූට් එකට ගනි යකෝ. වීඩියෝ ෂූට් එකක් කරන්න සාමාන්‍ය ගන්න පන්දා වන්න. අපි පල්ලෙහාට ආවේ ඔන්න ඔය විදිහට. බලගේ වීඩියෝ දානවා මම channel එකේ. බලන්න. බලංගෝ කන්න නැද්ද කියලා. ඔන්න ඉතින් උඩ ඔතන ඉඳලා තමයි ආවේ. යම්මෝ මතක් එද්දි ඇත්තටම කතා කරලා වැඩක් නැහැ ඉතින්. පේන ඉතින් කට්ටිය යන්නේ කොහොමද කියලා. ඉතින් ගෝඩු කට්ටියයි අපි සිරිපා කරුණා කරපු සෙට් එකයි ඔක්කොමත් එක්ක පහල කරුණා කරන්න ගියා. වැසිබර කාලගුණෙත් එක්ක කොහොමද කියලා පේන හැටි වටපිටාව. උඩ ඇත්තටම උඩමළුව කියන්නේ කරුණා කරන්නේ නැති මාළ සීතලක් තියෙන මේ ටිකේ නා. මම මේ වීඩියෝ එක දාන්නෙත් මේ 7 නැත්තම් 8 වගේ මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ 9 10 වගේ වලට වැටෙයි. නැත්නම් ඊට කලින් වැටෙයි. ගොඩක් දුරට. ජොබ් එකත් එක්ක ඇත්තටම වීඩියෝ එඩිට් කරගන්න පොඩි වෙලාවක් තිබුණේ නැහැ. කොහොම වුණත් channel එකේ වීඩියෝ වලට ඉස්සරහට මේ විදිහටම ගේනවා. channel එකේ කලින් ඇඩ්මින්ලා දෙන්නෙක් හිටියා. දැන්
එක්ක ඉතින් වීඩියෝ කරගෙන ගියා බ්ලොග් එක ළමයි මේ හරියෙන් ඉවර කරන්න කියලා බලන්න ඉන්නේ ඊට පස්සේ ඉතින් ඔය විදිහට කරුණා කරලා ඉවර කළා. ඉතින් තව බ්ලොග් වගේක් තියෙනවා ඒක දාන්න ඉන්න වගේක් හොඳ කරගන්න පුළුවන් කියලා වට කරගන්නවා. ඉතින් මම ඉස්සරහට මොකද එන්නේ කියලා. ඉතින් ජය වේවා. ඔයාලා channel subscribe කරලා වීඩියෝස් එක සෙට් වෙන්න. ඉස්සරහට යනකට බලාගන්න පුළුවන් වෙයි. ඉස්සරහ කොහෙටවත් වෙයි. මේ උනාට පස්සේ අපල මොකද වෙන්නේ කියලා. වීඩියෝ ටික හොඳයිද ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ගොඩක් මාටින ඉස්සරහ ගොඩක් වීඩියෝ වැටේ. හැමෝටම ජය වේවා.